ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, විශේෂයෙන් මුතුරුවල් ප්‍රදේශයේ ගල්කන්ද විහාරයේ ඉදිවීමෙන් පවතින මහා සෑරජානන් වහන්සේ මෙහෙකට දිස්වීමෙන් පවත්වනු ලබන්නේ. දැනට ඉදිකිරීම කටයුතු කරමින් පවත්වනු ලබනවා. බලකුඹර ප්‍රදේශයෙන් විශේෂයෙන්ම සේරුවාවිල මහා සෑරජානන් වහන්සේ වන්දනාවේ පැමිණිච්ච අපේ බඩවකුඹර කුස්සැල්ලෑව මඩුකුරන් හරාවාදී කොට්ටාස්වල සිටින පින්වතුන් අද සේරුවාවිල වන්දනාවේ පැමිණි මොහොතේදී මුතුරුවල ගල්කන්ද විහාරයේ ඉදිවෙන චෛත්‍ය මහරජාණන් වහන්සේ වෙනුවෙන් ගඩොල්ලදී මේ ශ්‍රමදාන කටයුතු මේ සිද්ධ වීම පවත්වනු ලබන්නේ. අපේ වයස්ගත වෙච්ච අම්මලා තාත්තලා කරුණ කර්මයන් දුවල පුතාලා මේ ආදී වශයෙන් මේ වෙනකොට ගඩල් ලෝඩ් 2 3 4ක් විතර දැන් උඩට ඇදලා දැන් මේ ශ්‍රමදායකත්වයෙන් දෙමින් පවත්වනු ලබනවා. තාමත් ඒ ඇත්තෝ ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව ඒ ශ්‍රමදාන කටයුත්තේ නිරත වෙන බව තමයි මේ පේරෙන්ට ලැබෙන්නේ. විශේෂයෙන්ම ඊයේ දින සන්ධ්‍යාවේ සිට අද උදෑසන කිරිහාර පූජාව, ඒ සමගින් දෙතිස් වන්දන පූජාවන්, සේරුවාල මංගල මහා සෑරජානන් වහන්සේ වෙනුවෙන් පුද පූජාවන් පැවැත්වීමෙන් අනතුරුවයි අද මේ දායක පින්වතුන් පින්යතියන් අද මේ ගල්කන්ද ස්ථානයේ ගල්කන්දෙහි ඉදිවීමෙන් පවතින ඒ සෑය වෙනුවෙන් මේ අතෝ මේ ගරු එකතු කිරීම ගොනු කිරීම ආදී කටයුතු කාරණාවන් සිද්ධ වීම පවත්වනු ලබන්නේ. මේ ගල්කන්ද ප්‍රදේශයට සහ සම්බන්ධ වුණාම ගල්කන්ද මත පිහිටි මේ මහා සෑරජානන් වහන්සේගේ භූමියේ සිට අවට බලන විට ඔබට මේ දෘශ්‍යමාන වෙන්නේ විශේෂයෙන්ම වටේටම තියෙන වෙල්යායක්, කෙත්යායක් තමයි දකින්න හම්බ වෙන්නේ. අලංකාර රමණීය භූමි ප්‍රදේශයකයි මේ ගල්කන්දේ මහා සෑරජානන් වහන්සේ ඉදිවීමේ කටයුතු සිදු වෙන ලබන්නේ. මේ බඩවකුඹුර කුස්සල්ලෑව මඩුකුටන් අරාවාදී ප්‍රදේශවලින් සහ සම්බන්ධ වෙච්ච පින්වතුන් හැමදෙනාමයි මේ වෙනකොට මේ ගරුපදී මේ ශ්‍රමදාන කටයුතුට සම්බන්ධ වීමෙන් පවත්වනු ලබන්නේ. මේ දිස්සෙන්නේ ඔබට ඉදිකිරීමෙන් පවත්වනු ලබන මේ මහා සෑරජානන් වහන්සේ දැනට ඒ කටයුතු කාරණාවල මහා විශාල ප්‍රමාණයක් ඉදිකොට තිබෙන බව ඔබට පේනවා ඇති. විශේෂයෙන්ම ගෘහයේ සහිතව ඉදිකිරීම කටයුතු සිද්ධ වෙලා තිබෙන්නේ. විශේෂයෙන් මේ මහා සෑය ඇතුළත ගමන් කරන්නට ඔබට අවකාශය සැලසීලා තිබෙනු ලබනවා. මේ ඔබට ඒ දිස්සෙනු ලබන්නේ පඩිපෙළෙන් ඇතුල් වෙලා ඒ සෑය ඇතුල් වීමෙන් අනතුරුව මේ ස්ථානයේ තවත් නිර්මාණයක් සිද්ධ වෙන බව ඔබට පේනවා ඇති. පඩිපෙළෙන් නැගගෙන ගිහිල්ලා මේ පිහිටි පොළවේ තිබෙන